30 වෙනිදා 3 වෙනි මාසේ 2026 දැන් වෙලාව හරියටම ළමයි 4:10යි සවස. ඉතින් අනා මේ වෙලාවේ ඉන්නේ කොහෙද කියලා ඔයාලා හිතා ගන්න ඕනේ ඈ. අනා මේ වෙලාවේ කොහෙද ඉන්නේ කියලා ඔයාලා කියන්න ඕනේ. ලංකාවේ තියෙන ලස්සන පරිසරයක තමයි දැන් මේ වෙලාවේ රැඳිලා ඉන්නේ. දැක්කාම කවුරුත් දන්නවා ඉතින් ලංකාවේ මේ කොහෙද කියලා නේ. ඉතින් ආවා පොඩ්ඩක් අද කොළඹ ඒ ආපු වෙලාවේ ඉන්න බෑ රස්නේ කොළඹ පට්ට රස්නයක් තියෙන්නේ. ඉතින් ඇඟට ඒ රස්නේ නිවා ගන්න ඇවිල්ලා ඉන්නවා සිසිල හමන ස්ථානයක. බලලා කියන්න බලන්න කොයි හරිද ඉන්නේ මේ කියලා. දන්නෝ දනිතිය උලන් ටිකක් අද ගන්නම යාවේ උලන් ටිකක් ඈත් යන වාරෙම ඉන්න බෑ රස්නේ. එළ දෙනවා ඔන්න සිංහ කොඩිය අපේ වෙනවනේ. ඔන්න මුහුදුකටු ජීවිතේ ඉවරයි. අයියා අද දිනේ කියලා පාන්දර අපි වෙනත් ධම්ම කටුනායක ගුවන් තොටුපළට එයා උදෑසන 9කුත් ගානට පිටත් වුණා. දුබායි වල ගිහිල්ලා පැය 17ක් ඉඳලා පැය 17කට පස්සෙ එයා ආයේ ගමන් කරනවා ඉතාලි නාපොලිය බලාගෙන. ඉතින් අපි යාළුවලා සුවපතමු කිසිම කරදරයක් නැතුව හොඳින් යන්න කියලා ගිහින් අපට කෝල් එකක් දෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඔක තමයි ඉතින් අද දවසේ තියෙන අලුත් තොරතුරු. මේ වෙනකොට අනා පොඩ්ඩක් ඇවිල්ලා ඉන්නවා. ඇඟට ගිමන් අරින්න කොළඹට ආවා. පොඩි වැඩ වගේක් තියෙනවා. දවස් 2-3ක් කොළඹ ඉන්න වෙනවා. ඒ අතරතුර තමයි ඔයාලට අද දවසේ මම මොන වෙන්නේ මේ වගේ ස්ථානයක් කියන්නේ කොහොද කියලා ඔයාලා හිතාගන්න. එහෙනම් හැමදාම කියනවා වගේ මගේ දේවල් බලලා කරලා ලයික් කමෙන්ට් කරන්න. TikTok FB YouTube මගේ යාළුවෝ එළියන්න. අද උඩින්ම දීර්ඝාෂය. එහෙනම් මම නේදනවා කොළඹ සිට මම